යාළුවනේ, දැන් අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ තියෙන වටිනාම වගේම අන්තිම කරුණ ගැන. ඒ තමයි බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඕනෑම කෙනෙක්ගේ හිතේ ඇතිවෙන බය නැති කරගන්නේ කොහොමද කියන එක. සාමාන්‍ය කෙනෙක් බඩු ගන්න තැනම් දැනගෙන බිස්නස් අයිඩියා එකකුත් ඔළුවේ තියාගෙන හිටියත් වැඩේ පටන් ගන්න යද්දී හිතට ලොකු බයක් එනවා. පාඩු වුණොත් මොකද කරන්නේ? වටේ ඉන්න මිනිස්සු මොනවා කියයිද? මිනිස්සු hina වුණොත් මොකද කරන්නේ? කියන සිතුවිලි ඕනෑම මිනිසෙකුට පොදුවේ එන එක සාමාන්‍ය දෙයක්. අද ලංකාවේ ඉන්න ලොකුම බිස්නස් කාරයන්ට උනත් මුල්ම දවසේ ওই බය තිබුණා. හැබැයි ඒ බය නැති කරගෙන නිවැරදි බිස්නස් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් පියවර 3ක් අපි බලමු. පළවෙනි දේ තමයි හැමදේම පරිපූර්ණ වෙනකන් ඉන්න එපා. ගොඩක් අය හිතනවා ලොකු ඔෆිස් එකක් හදලා ලස්සන ලෝගෝ එකක් ඩිසයින් කරලා බඩු තොග පිටි ගේනකම් බිස්නස් එක පටන් ගන්න බෑ කියලා. නෑ, ලෝකේ ලොකුම බිස්නස් පටන් ගත්තේ ගරාජ් අස්සේ සහ ගෙවල් වල කුස්සියේ. ඔයාට තියෙන අඩුම පාසුකම් වලින් අදම පළමු පියවර තබන්න. එක බඩුවක් හරි විකුණලා බිස්නස් එක පටන් ගන්න. ඔයා වැඩේ ඇතුළට බැස්සට පස්සේ තමයි බය නැති වෙලා ඉගෙන ගන්න ලැබෙන්නේ. දෙවෙනි කරුණ තමයි අසාර්ථක වීමේ කියන්නේ ඉගෙනීම කියලා හිතන එක. බිස්නස් එකක්දී පාඩු වෙන්න පුළුවන්. සමහර දේවල් වැරදෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් බිස්නස් එක ඉවර වෙන්නේ නෑ. ලංකාවේ අද ඉහළින්ම ඉන්න හැම ව්‍යාපාරිකම ජීවිතේ එකපාරක් හරි ෆේල් වුණා වෙන. වැරදුණු තැනින් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන එක තමයි නියම බිස්නස් මයින්ඩ්සෙට් එක. බය වෙන්න එපා. හැම වැරද්දක්ම ඔයාම ඊළඟ මට්ටමට අරන් යන්න පඩිපෙළක් විතරයි. තුන්වෙනි වැදගත්ම දේ තමයි වටපිටාවේ මිනිස්සු කියන කතා අමතක කරන එක. කවුරු හරි බිස්නස් එක පටන් ගන්න හදද්දී වටේ ඉන්න අය කියන්න පුළුවන් ඕවා කරන්න බෑ. ඕවා ලංකාවේ හරියන්නේ නෑ. ඕකට අවුෙන්න එපා කියලා. ඔයාගේ ජීවිතේ දිනවන්න ඕනේ ඔයා මිසක් වටේ ඉන්න මිනිස්සු නෙවෙයි. ඒ හින්දා අනිත් අයගේ ඍණාත්මක කතා පැත්තට දාලා තමන්ගේ උත්සාහය සහ කැපවීම කෙරේ 100% විශ්වාසය තියාගන්න. ඉතින් බලන්න යාළුවනේ, බය කියන්නේ අපේ හිතේ තියෙන එක විතරයි නේද? මේ වීඩියෝ එකේ අපි කතා කරපු කරුණු 4ම ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් අතේ සතයක් නැතුව වුණත් ඔයාට අදම සාර්ථක ව්‍යාපාරයක් වෙන්න පළමු පියවර තියන්න පුළුවන්. වීඩියෝ එක ගැන ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පළවෙනියෙන් කමෙන්ට් කරන්න. මේ වගේ බිස්නස් වීඩියෝ දිගටම බලන්න අපේ අපි බිස්නස් කරමු YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් යාළුවන්ට බලන්න share කරන්න. හැමෝටම ජය වේවා.